जो देखे दिल हैरान मैं भी हूँ ये क्या अंदाज है इतना क्यों नाज है इसमें क्या राज है का रंग है शीशे Hi, welcome to Living with Money. අද මම ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ අපේ කැම්පස් එකේදී මගේ සබ්ජෙක්ට් එකට අදාළව දවස් දෙකක් පුරාවට ගියපු ෆීල්ඩ් විසිට් එක ගැන. ඔන්න ඉතින් අපි 14 වෙනිදා පාන්දර 3ට කැම්පස් එකෙන් පිටත් වෙලා මුලින්ම ආවේ ශ්‍රී දළදා මාලිගාවට. අපි මාලිගාව ළඟින්ම මානෙල් මල් ටිකකුත් අරගෙන පූජා කරලා අපේ ගමනට ආශිර්වාද ලබා ගත්තා. මාලිගාව වැඳලා එනකොට පාන්දර පිටත් වෙන නිසා තිබුණ නිදිමතත් නැති වෙලා කට්ටියම සින්දුවකුත් කියාගෙනම ආවේ කොහෙටද දන්නවද? ඒ තමයි පෙරදින විශ්වවිද්‍යාලය. අපි පේරාදෙනියට ආවේ අපේ උදේ කෑම වේල ගන්න. ඒ අතරතුර එහි තිබුණ පරිසරයේ ලස්සන විඳින්නත් අපි අමතක කරේ නෑ. ඒ වගේම කැන්ටින් එකේ කෑම එක හරිම රසයි. පිරිසිදුවට ළමයි හැමෝටම කෑම කන්න එතනදී පුළුවන් වුණා. අපේ කණ්ඩායම එක්ක මේ ක්ෂේත්‍ර චාරිකාවට සහභාගී වුණේ අපේ අයියලක්කලයි නංගිල මල්ලිලයි.
විශේෂ සමගාමී වැඩසටහන් ගොඩක් සැලසුම් කරගෙන තමයි දවස් දෙක ගත කරන්න අපි හිතන් ඉන්නේ. මේ වෙලාවේදී නම් උදේ කෑම එක අරගෙන අපි ආයෙත් බස් එක නවත්තන තැනට යන වෙලාව. ඉතින් බලන්නකෝ කොළම කොළ පාටින් පිරුණු පරිසරය අපි කවුරුත් තනකොළයක්වත් පාගානේ නැතුව හරි පරිස්සමෙන් ඒ ලස්සන විඳගත්තා. සීනේ සතපි අපි ඉන්නේ භවනේ සංගවී අපි යන්නේ මෙලොවේ කිසිදා හිනායන්නේ मैं will तेरे पिया मन ඔබ मैं गंगा बदलने ඔබ පේරාදෙනියෙන් පිටත් වෙලා අපි මේ යන්නේ කොහෙටද දන්නවද? මේ තැන නම් අපි කවුරුත් වැඩිය දන්නේ නැති තැනක්. ඒ තමයි නාගදීපයේ පුරාණ රජමහා විහාරය. ඉතින් අපි බලමු ඒ අනතරතුර අපි මොනවද කරන්නේ වගේම අපිට හම්බ වෙන්නේ මොන වගේ තැන්ද කියලා. मैं संसार सनसने अतगम रखगम मत किसी दादरे हडवन्ने हेनुवत सोदरे हृदवन्ने दिव्यम तुदा तनि वेन्ने जीविते हसर आदरे अभिमन सीने सत එක දිගට බස් එකේ ඇවිත් අපි මගදී මේ ලස්සන දියර ළඟ නතර කරා. ඉතින් මෙතන ටික වේලාවක් අපි හැමෝම ඉඳලා ෆොටෝස් ගහලා ඒ වටපිටාව තිබුණු ලස්සන පරිසරය විඳගත්තා. චෝක්නේ හල කූල් එක. ඔව්. එතනදී මෙන්න මේ චූටි යාළුවත් මට හම්බ වුණා. දියැලත් බලලා ලස්සන කඳු පන්ති මැදින් නටුණු ලස්සන පාරේ අපි ඊළඟට ආවේ අපේ දවල් කෑම වේල ගන්න. කෑම කාලා හවස් වුණ නිසා බඩේරඟු ගෙඩියකුත් කන ගමන් අපි ආයෙම බස් එකට නැග්ගා. හවස් වෙනකොට අපිට නාගදීපේ රජමහා විහාරයට ඇතුළු වෙන්න පුළුවන් වුණා. ඉතින් මං කලින් කිව්වා වගේම මේ රජමහා විහාරය වැඩි ප්‍රසිද්ධ නැති ඓතිහාසික වටිනාකම අතින් ඉහළ පූජනීය ස්ථානයක්. අපි එහෙදී ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙලා ගොඩාක් විස්තර දැනගත්තා. මේක කාවන්තිස්ස රාජ සමය දක්වා ඉපැරණි පූජනීය ස්ථානයක් කියලා අපිට එතනදී දැනගන්න පුළුවන් වුණා.
කිසිදාදරේ හඬවන්නේ හැනුවත් සොඳුරේ රිදවන්නේ දෙවියන් මුතුදා තනි වෙන්නේ අපි රෑ මහියංගනේ පන්සලේ නැවතිලා රෑ කෑම එහෙම කාලා සර් එකයි මැඩම්ලා දෙන්න එක්කයි එකතු වෙලා සින්දු ටිකකුත් කියන්න පටන් ගත්තා. ජීවිතේ හසර ආදරේ අභිමන් සීනේ සතපි අපි ඉන්නේ භවරේ සංගවී අපි යන්නේ මේ තමයි අපේ ෆීල්ඩ් විසිට් එකේ දෙවෙනි දවස. ඉතින් කලින් දවසේ රෑ වුණ නිසා අපිට මහියංගනේ පන්සලට යන්න බැරි වුණා. අපි ඉතින් මේ දවසේ උදේම නැගිටලා යාළුවොත් එක්ක ඒ පන්සල බලන්න යන්න ලෑස්ති වුණා. මේ වෙනකොටත් වෙලාව පාන්දර 5:00 විතර ඇති. මොකද අපේ සර් කලින් දවසේ රෑ කිව්වා උදෙන්ම ලෑස්තිලා ඉන්න කියලා. ඉතින් ගමන පිටත් වෙන්න කලින් තමයි අපි මහියංගනේ රජමහා විහාරේ වැඳ පුදා ගන්න ආවේ මේ වෙලාවේදී.
කිසිදාදේ හදවන්නේ නෑ හැනුවත් සොඳුරේ ඔන්න ඉතින් අපේ ෆීල්ඩ් විසිට් එකේ වැදගත්ම කොටස. අපි ආවේ දබාන ආදිවාසී ගම්මානයට. අපේ විශේෂ සමගාමී වැඩවලට ඕනේ කරන අත්‍යවශ්‍යම තොරතුරු ටිකක් අපි එහෙ ඉන්න කෙනෙක් ලවාම දැනගත්තා. මෙතනදී අපි ආදිවාසී නායක ඌරුවරිගේ වනිල ඇතොත් හම්බ වෙලා ගොඩක් වටින තොරතුරු ටිකක් එකතු කරගත්තා. අපි මෙතනින් පිටත් වෙලා එන්න හදද්දිනුයි දැක්කේ. ඒගොල්ලෝ අපි එනවා දැකලා ඒගොල්ලන්ගේ ලස්සන නිර්මාණ, සමහර කැවිලි පෙවිලි වර්ග, ඖෂධ වර්ග, එතකොට ඇත් දත් වගේම සත්තුන්ගේ දත් වලින් අස්ථි වලින් හදපු ආභරණ වර්ගත් විකුණන්න තියලා තිබුණා. ෆීල්ඩ් විසිට් එකේ දෙවෙනි දවසේ ගියපු තවත් වැදගත් තැනක් තමයි ගිරාදුරු කෝට්ටේ ප්‍රජාගුවන්විදුලි ස්ථානය. එහිදී ඒක අපිට බිඳ වෙලා තියෙනවා කියලා අපිට එතන හිටපු නිලධාරියෙක්ගෙන් දැනගන්න පුළුවන් වුණා. ගිරාදුරු කෝට්ටෙන්ම අපේ දවල් කෑමත් අරගෙන අපි ආපහු හොස්ටල් එකට එන්න පිටත් වුණා. ජීවිතේ හසර ආදරේ අභිමන් සීනේ සතපි අපි ඉන්නේ දෙවෙනි දවසේ අවසානයේදී හවස් වෙලා කට්ටියට නාන්න ඕනි කිව්ව නිසා හීන් ගඟට අපි නාන්න ගියා. භවරේ සංගවී අපි යන්නේ මෙලොවේ කිසිදා අපි නාන්න යන්නේ.
අර බස් එකේ मैं प्यार तेरे उबरखा मैं गंगा में बदलने उबरिंदा मैं संसार सनसने अतगम रखगम मटना निवायने किसी दावे हड़ा बनने सोरे हृदय बनने दिव्य मुथुदा तने जीविते हसरा आगरे अभिमान හීන්ගගෙන් නාලා ඉවර වෙලා ඔන්න ඉතින් අමාරුවෙන් ගල් ගොඩවල් උඩින් ආපහු බස් එකට නැග්ගා. කොහෙන්ද අපි ආවේ? රෑවිලා හොස්ටල් එන ගමන් කට්ටියගේ මහන්සි යනත් එක්කම බස් එකේ සින්දු ටිකක් දාලා අපි නටන්න පටන් ගත්තා. ඔන්න ඔය අතරේදී අපේ අයියා කෙනෙක් ඇවිල්ලා අපිට අයිස්ක්‍රීම් හැමෝටම එක ගාන බෙදාගෙන ගියා.
දවස් දෙකක් පුරාවට තිබුණු අපේ ෆීල්ඩ් විසිට් එක ඔන්න ඔහොමයි ඉතින් ඉවරුනේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. हिनाने मैं भी तेरे पिया मन में उबर